තාත්තා ෆේස්බුක් ගිණුමක් හදාගත්ත හොර එක. ෆේක් account එක. තාත්තා ඒකෙන් ගෑනු ළමයෙකුට මැසේජ් කරනවා. ඔය ඕව නවත්තන්න ඕනේ මේවා තියෙනවා නම් ඒ කියන්නේ අනියන් සම්බන්ධතා කියන ඒවා. මම මේක කියනකොට සමහරු කියනවා ඒ හාමුදුරන්ට පිස්සු එහෙම අනියන් කියලා જાතියක් නැලු. එහෙනම් ඔය කසාද බිරිඳගෙන් පිට වෙන බිරිඳක් ගාවට වෙන ස්වාමියෙක් ගාවට යනවා නම් ඒව නවත්තන්න කියනවා. සමහර අම්මලා මේවා දැනගෙන සද්ද නැතුව ඉන්නවනේ නැද්ද? එහෙම අහුවෙලා තියෙන ඕන තරම්. දරුවෝ හින්දා ඉවසගෙන ඉන්නවා. උත්තරීතර පියවරුන්ගේ හැටි. රමුක්කන එහෙම නැතුව ඇති ඔය දැන් ඉතින් හදවතට තට්ටු දාලා අහන්න ඕන මං ගැන. තාත්තා හොර ෆේස්බුක් account එකක් හදාගෙන කෙල්ලෙකුට මැසේජ් කරනවා. මේක දැන් මේ දිගටම යනවා. දැන් හම්බෙන්න එන්න කතා කරගත්තා. බලනකොට කාටද මැසේජ් කරලා තියෙන්නේ? දුවට. පැහැදිලිද මං කියන එක? අනියම කියන්නෙම මහ ගිනියමක් පින්නතුනේ. මම මේ කියන්නේ ඉතින් ගෙවල් වල ඉන්න ඕන විදිය ගැන. ඔවට යන්න එපා. දරුවෝ ඉන්න දෙමව්පියොන්ට ඊට වඩා සීල සම්පන්න වෙන්න වෙනවා. ඔය තාත්තා කෙනෙක් වුණාම අර බුදුරු දීපු පදවියක් තියෙනවා. ඒක රකින්න. දරුවන්ට මේ ලෝකේ පරමාදර්ශී චරිත වෙන්න ඕනේ කවුද? අම්මයි තාත්තයි. අර පුළුවන් නම් දරුවෝ ඉස්සරහවත් මෙම තිබ්බට විනාඩි 45ක් ඉවර වෙලා තියෙන්නේ හොඳ. දරුවෝ ඉස්සරහවත් අර තාත්තගේ කකුල අරගෙන දණිය උඩින් තියාගෙන සිද්ධාලේප ටිකක්වත් ගන්න. ගන්නවද එහෙම නැහැ? අපි වැඩ ඇරිලා ආපුවාම අපේ දරුවෝ තරුණ දරුවන්ට මේ හැඟීම ඇති වෙන්න ඕනේ. තරුණ මහත්තුරුන්ට මේ හැඟීම ඇති වෙන්න ඕනේ. පුතේ ඔය කල්පනා කරන්න මගේ තාත්තා වැඩ ඇරිලා ආපුවාම නාගත්තට පස්සේ තාත්තගේ යටිපතුල් ටික පොඩි කරන්න. අපේ දරුවෝ කරනවද එහෙම නැහැ? මොන කෙරුන්ද? ළමයි කුණුහරුපෙන් බයිනවනේ දෙමව්පියොන්ට. අපූර්වට තාත්තට කියනවා තෝතෝගේ වැඩක් බලාගෙන හිටු කියලා. අම්මට කුණුහරුපෙන් බයිනෝ. තාත්තගේ දවසම වැඩ කරලා මහන්සි වෙලා තාත්තලාට හරි වෙහෙසයි. තාත්තගේ ඔළුවට තෙල් ටිකක් දාන්න. තමන්ගේ දරුවෙක් ඇවිල්ලා තමන්ට මෙහෙම කරනකොට පපු කැවුතු උණු වෙන්නේ නැද්ද? ඇයි අපේ තරුණ දරුවෝ කරන්නේ නැත්තේ? අම්මගේ අත් දෙක අල්ලගන්න. පුතේ අම්මා ගාවින් ඉඳගෙන වයසට ගියපු අම්මගේ අපේ අම්මගේ අත අරගෙන මෙහෙම අත ගන්න. අත ගන්න ගමන් කල්පනා කරන්න. පොඩි කාලේ ඉඳන්
මගේ කැතකුණු අත ගාපු අත් දෙක නේද මේ කියලා. එක දවසක්වත් ජීවිතේ කරලා තියෙනවද? අම්මගේ අත අරගෙන කල්පනා කරන්න. මගේ නහය කට නලලා හදපු අත් දෙක නේද මේ කියලා. අම්මගේ අත අරගෙන කල්පනා කරන්න. මේ අත් දෙකෙන් නේද මට බත් මුට්ටි 10 ගාණක් තැඹුවේ කියලා. කරලා තියෙනවද ඔබ? අම්මගේ අත අරගෙන අත ගහන්න පපුවට තියාගන්න. ඒ අත් දෙකෙන්නේ අපි පෝෂණය වුණේ හැදුනේ. අපේ භද්‍ර යෞවනයේ පසුවන තරුණ මහත්තුරු දරුවෝ දුවලා පුතාලා පුතේ මේ හැඟීම ඇති වෙන්න ඕනෙම කාලය. අම්මා තාත්තා අගය කරනවා වගේ වැඩක් ඒක. ඔය මරුණට පස්සේ මිනිහත් එක්ක ලෙව කණ්ඩ යන්න එපා. දැකලා තියෙනවද මරුණාම කරන විච්චූරණ? මම දැකලා තියෙනවා සමහරක් මිනි වලට ෆෑන් දෙකයි. මොකද දාඩි දානවට? ඔතලා තියෙන බල්බල් කැටි. අමුමල් ගෙනල්ලා තියෙනවා මිනිහේ. අනේ ඉන්නකොට මම දැකලා තියෙන සමහර දරුවෝ ඔළුව පීරනවා පින්නතුනේ. අර බෙරියන් දෙනව නේද මිනිහ උස්සනකොට අන්තිම වෙලාවේ. ඔහොම කෑ ගහනකොට මිනිහ ආපහු සාලෙ මැද්දින් තියන්න ඕන. නවත්තන පින්නතුනේ අඬන එක. නැද්ද? ඊට පස්සේ බෙරියන් දෙනවා අරගෙන යන්න කියලා. බොරු වැඩ. ජීවත් වෙලා ඉන්නකොට තමයි මේ විශේෂය වෙන්න ඕනේ. මම දැකලා තියෙනවා අර කකුල් දෙක පැත්තෙන්නේ කකුල් දෙක අල්ලගෙන යන්න එපා කියලා කෑ ගහනවා. ඉන්නකොට කවදාවත් ඒ කකුල් වල සිද්ධාලේප ටිකක්වත් ගාලා නැහැ. මොකද්ද කරලා දෙන්නේ? ගෙදර ඉන්නකොට දරුවෝ මෙහෙමයි. අම්මා තාත්තා කෙරෙහි භාවිතාවේ යෙදෙන්න ඕනේ. ගෙදර ඉන්නකොට දරුවෝන්ගේ හැසිරීමේ විදියට තියෙන්න ඕනේ. ඔය බිරිඳ ස්වාමියා අද ඉඳන් අදිෂ්ඨාන කරන්න දෙන්නට දෙන්න ගරු කරන්න පුරුදු වෙන්න. දෙන්නට දෙන්න ආදරය කරන්න පුරුදු වෙන්න. මෙහෙම පවුල පන්සල වාගේ ගෙදර නඩත්තු කරගෙන ඉන්නකොට ඔය පුළුවන් නම් මේවා ඉතින් කරන්න බලන්න. හිත රිදීම් ඇති වෙන්නේ නැහැ. වෛරක්කාරකම ඇති වෙන්නේ නැහැ. තරහක් ඇති වෙන්නේ නැහැ. වෛරක්කාරකම ඇති වෙන්නේ නැති එකේ තරහව ඇති වෙන්නේ නැති එකේ තියෙන ලාභය මොකද්ද? පින්නතුනි තරහව ඇති වුනහම වෛරක්කාරකම ඇති වුනහම ඒක සංසාරයේ තුල අපි පලිගණ්ඩ බලාගෙන යනවා. පලිගණ්ඩ බලාගෙන යනවා. වෛරක්කාරකම තරහව ඇති වෙන්නේ මොකෙන්ද? ඉස්සරලම වචනේ. දර විදිහට ඉන්නකොට ආය සසර දිග්ගැස්සෙන්නේ නැහැ. වෛර පිරිමහන්න පුළුවන් ළඟින් ඉපදුනහමද ඈතින් ඉපදුනහමද? පලිගන්න පුළුවන් ළඟින් ඉපදුනහමද ඈතින් ඉපදුනහමද? පින්නතුනේ ළඟින්ම උපදිනව බය වෙන්න එපා. පලිගන්න මිනිස්සු
පින්නතුනි සමහරක් වෙලාවට ඔය දෙමව්පියෝ කියනව නේද ඔය සමහර දරුවන්ට කියනවනේ තොපිනම් අපේ පෙර හතුරුද කොහෙද කියලා. පින්නතුනි පුළුවන් නම් හිටගෙන ඉන්න කට්ටිය ටික හුලං වදින්න ඉන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව ඔය කැටියේ ඉන්නකොට කලන්ත කරගිල්ල හැදෙනවා. දැන් කියන්නේ එහෙම නෑ කලන්ත හැදුනම මම කට කියලා හොඳේ. මම මේ කියන්නේ මේ අර ටිකක් ඈත් වෙලා ඉන්න. මම මේ රඹුක්කනට ධර්ම දේශනා දෙකක් දෙන්නත් හදලා පින්නතුනි මට ඉතින් වෙලාවක් නැති හින්දා මේ අද දුන්නේ. මම බොහෝ තැන්වල දැන් එක නගරට දේශනා 3ක් විතර දෙනවා අයියේ. එතකොට අර ටිකක් පෙරපුම අඩු වෙනවනේ. පින්නතුනි එහෙම වුණාම මෙතන කට්ටිය ඊළඟ එකට යනවා. එහෙම වෙලා තියෙනවා ඒකයි. මට හිතා ගන්න බැරුව ඉන්නේ මොකද්ද කරන්න කියලා මේක පාලනය කරගන්න. එක්ක බණ කියන එක නවත්තන්න ඕන. එහින්ද ටිකක් ඔය තම තමන්ගේ ආරක්ෂාව ගැන බලන්න ඕන, පොඩි උන් ගැන හිතන්න ඕන, වයසක අම්මා තාත්තා ගැන බලන්න ඕන. ගෙනාපු ගෙදර යතුරු කැරල්ලේ පර්ස් එකේ ෆෝන් එකේ ඉඳන් මොකද කරන්න ඕන? ඒක ටික අර සිහියෙන් ඉන්න එච්චරයි කියන්න දෙන්නේ. පින්නතුනේ සමහර දෙමව්පියෝ දරුවන්ට කියනවා තොපි අපේ පෙර හතුරුද කොහෙද කියලා කියනවා. සමහර අම්මලා කියන්නේ නැද්ද ඔය තාත්තලා දිහා බලලා පලිගණ්ඩ ආපු එකෙක් කියලා. බිරිඳ වෛරක්කාරයෙක් විදිහට එන්න පුළුවන්. ස්වාමියා වෛරක්කාරයෙක් විදිහට එන්න පුළුවන්. ඔය ඕන තරම් එහෙම වෙලා තියෙනවා. අර මතකද අර බටපොළ පොඩි එකාගේ බෙල්ල කැප අවුරුදු 5යි කොල්ලට කවුද කැපුවේ? අම්මා. මැදවච්චි අම්මා මැරුවා පුතා. කොටලා මැරුවා. අවුරුදු 40 ගාන. බිරිඳ ස්වාමියා මරණෝ, ස්වාමියා බිරිඳ මරණෝ. පලි ගන්න ඕන වුණාම ලං වෙලා උපදින්න පිනතුනේ. හතුරෝ ඈත නෙමෙයි ඉන්නේ. හතුරෝ කොහෙද ඉන්නේ? හතුරෝ ඉන්නේ අපේ ළඟ. අපිට හතුරුකම් කරලා තියෙන අඳුරන මිනිස්සුද අඳුරන්නේ නැති මිනිස්සුද? තට්ටුව දාපු තරම දැම්මේ කවුද? කවදා හරි අපි උදව් කරපු මිනිස්සෙක්. කවදා හරි අපි ළඟින් හිටපු කෙනෙක්. එනිසා ඇයි එහෙම වෙන්නේ? අර වෛරක්කාරෝ ඇති වෙනවා, හතුරු ඇති වෙනවා පින්නතුනේ. දැන් අපිට ඕන ඒක නැති කරගන්නද, ඒක වැඩි කරගන්නද? කවදා හරි මේ සංසාරේ නිවන් දකින්න යන ගමනේ ඔය ඇති වෙලා තියෙන වෛරක්කාරකම් නැති කරගන්න පින්නතුනේ. දන්න කියන කාලේ ඉඳන් ඔය හිත්වල තරහකාරයෝ ඇති. දන්න කියන කාලේ ඉඳන් ඔය හිත්වල වෛරක්කාරයෝ ඇති. මං යෝජනා කරන්නේ අද ඉඳන් ඒ ඇත්තන්ට මෛත්‍රී කරන්න. තරහව වෛරය තියාගෙන මැරුණාම මොකද වෙන්නේ? බල්ලෝ බලල්ලු වෙලා හරි මේවා විඳවන්න එපා. සත්තු වෙලා හරි ගෙවන්න එපා. එහෙම වෙලා බෑ. එනිසා මම යෝජනා කරනවා මේ පින්වත් සියලු දෙනාටම දැන් ඉඳන් අර දැහැමි ජීවිතයක් ගෙවන්න. කිසි කෙනෙකුට හිංසාවක් වෙන්න දෙන්න එපා.
කිසි කෙනෙක් ලැජ්ජාවට පත් කරන්න එපා. අපේ තරුණ දරුව පුතාලා මහත්තුරු ගෙවල් දොරවල් වල ඉන්නකොට ජීවත් වෙනකොට ඔය මේ රඹුක්කනත් ගණ්ඩ දෙයක් නෑනේ මොනාගෙන්ද? මට කියන්න බලන්න රඹුක්කන නැති මත්ද්‍රව්‍ය මොනවද මේක නැත්තේ? කවුද විකුණන්නේ? දන්නේ නැද්ද? මෙතන ඉන්න කට්ටිය දන්නේ නැද්ද විකුණන්නේ කවුද කියලා? මම මේ යෝජනාව රඹුක්කන තරුණ මහත්තුරුන්ට තාත්තලාට කරන්න. අර ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මෙහෙම කියන්න මෙහෙම හිතන්න මේ පින්කමේ ආනුභාවයෙන් සසර දුක් කෙලවර කරන්න ඕන කියලාවත් හිතන්න පුළුවන් සිහිබුද්ධියෙන් ඉන්න පිරිසක් බිහි වෙන්න එපයි. මෙව්වගේ හරියට මත් පෙති විකුණනවා. කොල්ල දන්නේ නැද්ද කවුද විකුණන්නේ කියලා? මම මේ කියන්නේ විකුණන උදවියට. ඕක නවත්තලා දාන්න. මේ උපකාරක පන්තියට යන ගාස්තු අරගෙන එන දරුවට ඒ සල්ලි අරගෙන කොහොමද ඒ කොල්ලට මත්පැති විකුණන්නේ? දවසම හිඟා කාලා යකඩ කෑලි එක්කහු කරලා එන මිනිස්සයාගෙන් කොහොමද කුඩු පැකට් එක අයිස් පැකට් එක විකුණන්නේ? මං කියන්නේ මේ රඹුක්කනව නවත්තන්න ඕනේ. රඹුක්කන හරිය ගුලිත් තියෙනව නේද මේක? මට තියෙන දුක මේ ඉස්කෝලේ යන ළමයි හිතන්න මගේ ලේන් මසින් ජාතක කරපු දරුවෙක් මම ඌට කණ්ඩ දෙන සල්ලි ටික අරගෙන ගිහිල්ලා මොකෙක්ගෙන් හරි ගුලියක් සල්ලි වලට ගන්නවා. අම්මට තාත්තට දරන්න පුළුවන්ද ඔක? පින්නතුනි ගුණ අගුණ බලලා කණ්ඩ බොණ්ඩ දීපු දරුවා හරි කේද වාචක. මෙවනන්නවත් විකුණන්න නම් එපා පින්නතුනි. මෙතුවක් කල් වික්කනම් පිං සිද්ධ වෙයි. අද ඉඳන්වත් මේක නවත්තලා දෙන්න. කවුරු වික්කත් කමක් නැහැ. එක තරුණයෙක් කියනවා හාමුදුරුවනේ උසස් පෙළ කරන කොල්ලේ මාසේ පන්තිවල ගාස්තුව ගෙදරට කියලා දෙන එකපාර සබ්ජෙක්ට් 3ට කාඩ් එක ගන්න ඕන කියලාලු. 14,000ද 13,000ද මං ඇහුවා පුතේ පොත් කීයක් විතර දැනට ලියලා තියෙනවද? කොල්ලාර පෙති බොනවා ඒක නවත්ත ගන්න බැරුව. දැන් ඉතින් අපි හදාගත්තා. හාමුදුරුවනේ එක දවසක්වත් පන්ති ගියේ නැහැ කිව්වා. 15,000ටම කොල්ලා ගන්නවා එකපාර පෙති ටික. අරගෙන මේක විකුණනවා. ඔය පොඩි පන්ති වල කොල්ලොන්ට වගේ ගන්න බෑනේ මොකද කරන්නේ? මං කියන්නේ පුතේ මෙහෙම කරන්න එපා. ඕක නවත්තන්න. ණය 9 පන්තියේ 10 පන්තියේ කොල්ලට මම නගරයේ සියලු දෙනාගෙන් ඉල්ලනවා දුම්කල පළුවක්වත් දෙන්න එපා. අපේ දරුවෝ ලේන් මසින් ජාතක කරපු දරුවෝ සල්ලි තියෙන මිනිස්සු ඕන එකක් කරපු දෙ. දුප්පත් අම්මගේ තාත්තගේ ළමයිනේ නැති වෙන්නේ. අපේ දරුවෝ විනාශ වෙන්නේ. පුතේ ඕක නවත්තලා දාන්න.
මන්නම් කියන්නේ සිගරට් එකක්වත් බොන්න එපා කියලා නේ. බිත්තර ගෙඩි 3ක් විතර කෑව හැකිනේ නේ. පොඩි වැඩක් කියන්නම්. මේකට මහ ලොකු වියදමක් කියන්නේ සිගරට් එකමාරක විතර සල්ලි යන්නේ. 200ක් විතරයි. අර මම හරියට දේශනා කරනවනේ පින්නතුනේ බුද්ධ වත ගැන. හරියට කියනවා. එතකොට අපේ තාත්තලා පුළුවන් නම් කරන්න බලන්න අපේ තරුණ දරුවෝ මහත්තුරු ඔය පාරවල් දිහාම ඉන්න කට්ටිය ඔය බීම බෝතලයක් අරන් ගිහිල්ලා ගෙදර තියාගන්න. ෆ්‍රිජ් එකේ දාලා බැරිද ඔය දවසට 2 මණක් විතර මොකක්hari අර වීදුරුවකට දාලා ඔය බුදුහාමුදුරුවන්ට ගිලම්පසට බීම වීදුරුවක් තියන්න බැරිද? 200ක් විතර යන්නේ මහා ගාණක් කියන්නේ. අපේ තාත්තලාට බැරිද ඔක කරන්න? පාසල් යන දරුවන්ට බැරිද? පිං සිද්ධ වෙන්නේ නැද්ද? පිං සිද්ධ වෙනවා පින්නතුනේ. ඔය දැන් බලන්න සිගරට් එකක් බොන එකේ අරගේ තියෙන වටිනාකම. අඳින්න ඇඳුමක්වත් නැහැනේ. එල්ලගෙන ඉන්න 150 චේන් එක. ඔය හැරිලා බලන්න මම ඇසුරු කරන්නේ කවුද? මේ මිත්‍රයා මේ යාළුවා මේ ඇසුර නිසා අර මට හරි ගියාද මට වැරදුනාද? ඔය බලන්න. මන් දේශනා කරන්නේ මේකයි. අර බුද්ධ වතේ ඉඳන් හොඳට කරන්න. හොඳට කරන්න. අම්මලා නැගිටලා පැන් වීදුරුව හරික් ගස්සලා තියලා තියන්න තාත්තා නැගිට්ටාම තාත්තගේ අතට දෙන්න ඕක පූජා කරන්න කියලා. බැරිද කරන්න? බැරිකමද නොකරනකමද? මහ දෙයක් නැහැ. වීදුරුවක් හොදලා උකට වතුර ටිකක් දාලා තාත්තා නැගිට්ටාම තාත්තගේ අතට දෙන්න බුදුහාමුදුරුවන්ට පූජා කරන්න කියලා. පිං සිද්ධ වෙන්නේ නැද්ද? පිං සිද්ධ වෙනවා. ඇයි ඔය කරන්නේ නැද්ද ගෙවල් වල? ඔයත්තන්ට ඒවා පොඩි වැඩි ඇති සමහර විට. හෙට ඉර පායනවා සත්තයි. හැන්දෑවට අම්මයි තාත්තයි දරුවෝයි එක්කහු වෙලා බුදුන් වදින්න. පින්නතුනේ කුණුහරුපයක්වත් කියවෙන්නේ නැහැ. එක අකුසලයක්වත් වෙන්න දෙන්නේ නැහැ. වරදින්න දෙන්නේ නැහැ ජීවිතේ. ලේලිටවත් අනුම් පද කියන්න එපා. නන්දම්මටවත් ඔය රවණ එක ගොරවණ එක පුප්පණ එක ඕවා නවත්තන්න. මිනිස්සුන්ගේ යහපත දකින්න මිනිස්සුන්ගේ ගුණ කියන්න පුරුදු වෙන්න. අර හොඳ කියන්න පුරුදු වෙන්න. මේ සියලු දෙනාටම සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය සුවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. කල්ප ගානකින් ලබාගත්ත මේ මනුෂ්‍ය ආත්ම භාවය ඔය නාස්ති කරගන්න එක නවත්තන්න. මම යෝජනා කරන්න හිත කය වචන හොඳට සංවර කරගන්න.
එකදු අකුසලයක්වත් වෙන්න දෙන්න එපා. සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. මේ සියලු බුදුරුන්ගේ අනුශාසනාව තුළ ජීවිතේ ස්ථීරසාර වශයෙන් අද ඉඳන් අදිෂ්ඨාන කරන්න පන්සිල් රකින බවට දිවුරනව පොරොන්දු වෙනවා. නිවන් දකින්න යන ගමනේ හැරවුම ආරම්භය අද දවසම වේවා සාදු කියලා පතන් අදිෂ්ඨාන කරගන්න. උදේට නැගිටලා මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. තරහකාරයොන්ට හතුරොන්ට වෛරක්කාරයන්ට මෛත්‍රී කරන්න. අමනාප වෙලා ඉන්න අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය එක්ක සහයෝගයෙන් එන්න. මේ ගොඩට එක්කහුව වෙන්න. මොකද්ද ගොඩ? මේ තමයි පින්නතුනේ සම්බුද්ධ ශාසනයේ චිරස්තතිය තුල බෞද්ධ ප්‍රබෝධය ඇතිවෙච්ච යුගය. මේ බෞද්ධ ප්‍රබෝධය ආලෝකයෙන් මුළු රටක් එළිය වෙමින් පවතිනවා. පින්නතුනේ උතුරටත් ධර්ම දේශනා කරන්න යන්න සූදානම් වෙලා ඉන්නේ. ජාති ભેදයක් නැහැ. ආගම් ભેදයක් නැහැ. දුක වේදනාව කඳුල බඩගින් කනගාටුව කලකිරීම පීඩනය කාටද ඇති වෙන්නේ නැත්තේ? හැම කෙනෙක්ම ප්‍රශ්නවල ඉන්නේ. හැම කෙනෙක්ම ගැටලුවක ඉන්නේ. හැම කෙනෙක්ම දුකින් ඉන්නේ. අපිට සැනසීමක් තියෙන්න ඕනේ. දකුණු අත හදවතට තියෙනකොට මම මේ කරන්න යන දේ හරිද වැරදිද කියලා බලන්න ඕනේ. ජීවිතේ ලොකු වෙනසක් වෙයි. මොකවත් ඕනේ පන්සිල් ටික රකින්න. මම කියනවට කරලා බලන්නකෝ. සති 3ක්